Hi guys, කොහමද ඔයාලට? මම නම් හොඳින් ඉන්නවා. මම හිතනවා ඔයාලත් හොඳින් ඇති කියලා. අද මම හිතුවා daily vlog එකක් අරගෙන එන්න. අද සෙනසුරාදා. මම අද වැඩට යන දවස. මේ පාරේ යන අතරතුර මම ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක්. මේ මම දැන් හොටෙල් එකට ගිහිල්ලා ඉන්නේ. දැන් මම හොටෙල් එකේ වැඩ ඉවර කරලා හවස ගෙදර එන ගමන් බලන්න මේ පාරේ තියෙන ලස්සනට මල් වවලා කිසිම කුණු කිසිම දෙයක් නැහැ මෙහි පාරවල් වල. හරිම පිරිසිදුයි ලස්සනයි. දැන් මම මේ ගෙදර ඇවිල්ලා අද ෆුඩ් vlog එකක් කරන්න කියලා හැදුවේ. මම දැන් එළියට යන්න හදන්නේ. එළියට යන්න කලින් මම පොඩි මේකප් එකක් දාගන්නවා. ඒක බලන්න මම දාන්නේ derma colors වලින්. simple makeup එකක් දාගන්නේ derma එකේ. මට වැඩි වෙලාවක් යන්නේ නැහැ මේකප් එකක් කරගන්න. සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් තමයි යන්නේ. මම ඔයාලට දවසක මේකප් වීඩියෝ එකක් කරන විදිය අරගෙන එන්න. simple මේකප් එකක් දාන විදිය එළියට යද්දී. මම ලංකාවේදී මේකප් ආටිස්ට් කෙනෙක් විදියට වැඩ කරා. ඉතින් මට ඉක්මනින් මේකප් එකක් දාගන්න පුළුවන්. මම ලස්සනයිද? මේ මගේ අවුට්ෆිට් එක මම දැන් යන්න හදන්නේ. මම ඉස්සෙල්ලාම ගියේ ඩයිසෝ එකට. මොකද කලින් දවසේ මගේ කැප් එක පාරේ යද්දී බයිසිකල් එකේ යද්දී මේ කැප් එක හුලඟ ගියා. ඉතින් දැන් මේ කැප් එකක් ගන්න ආවේ. තව බඩු ටිකකුයි. ඒ ටිකත් අරගෙන මම දැන් එළියට යනවා. මම ඔයාලට shopping mall එකත් වීඩියෝ එකක් අරගෙන එන්න. දැන් මම ඇවිල්ලා ඉන්නේ Kiyoi එකට. මම ගත්තේ sushi. කන්න තිබුණේ අමු මාළු සැමන් ඔය වගේ දේවල් තමයි බත් එකේ ඔතලා තියෙන්නේ. ඔය ටික තමයි මම ගත්තේ. සෝසුත් තියෙනවා. වසාබි කියලා තියෙනවා. ඒක නම් ගොඩක් සැරයි. ඒක නම් මට කන්න බෑ. මම මේ first time තමයි මම මේවා try කරන්නේ. මට මේවා නම් ටිකක් කන්න අමාරු නා. මේ කියන්නේ සම්පූර්ණයෙන් අමුයි. කන්න අමාරුයි ඒ නිසා. මං හිතනවා මං ආයෙ නම් try කරන්න එකක් නැහැ කියලා මේවා. මං ආසයි හැමදේම try කරලා බලන්න හැම කෑම එකක්ම මෙහෙ. මොකද අපි ලංකාවේ විදිහට කාලා පුරුදු වෙලා දැන් මෙහෙ ආවට පස්සේ මෙහෙ විදිහට හැමදේම අපි කන්න බොන්න ඒ දේවල් කරන්න ඕනේ. මොකද අපි මෙහෙ ජීවත් වෙන නිසා මෙහෙ සංස්කෘතියේ දේවල් හැමදේම අපි ඉගෙන ගන්න ඕනේ. මම මෙහෙ ඇවිල්ලා මේ පොඩි කාලෙට මෙහෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මිනිස්සුන්ට ගරු කරන විදිහ ඒ හැම දෙයක්ම මෙහෙ ගොඩාක් හොඳින් තියෙනවා. ඉවසීම ඒ හැමදේම හදා ගන්න පුළුවන් මෙහෙට ආවහම. මම ටිකක් අමාරුවෙන් කන්නේ. ඔයාලට පේනවා ඇති වීඩියෝ එක බලද්දි. ඔය සුෂි එකත් හැබැයි රස නැහැ. මං කලින් හමා සුෂි එකෙන් කෑවා. ඒකේ නම් කෑම ඇත්තටම ගොඩක් රසයි. මේකේ මට රස අඩුයි. මේ එක එක තැන්වල වෙනස්නේ. ඔය කෑම තමයි මං කෑවේ. මට ඊට පස්සේ අයිස්ක්‍රීම් එකක් කන්න හිතුණා. ඒකත් ගත්තා. මෙහි ගොඩක් ලාභයි අයිස්ක්‍රීම්.
ඕක උනේ යෙන් 90ක් වගේ. මම දැන් අයිස්ක්‍රීම් උත් කාලා මම දැන් යනවා වෙන තැනකට. මම බයිසිකලේ යන ගමන් තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ මොකද ඔයාලා එහෙම ගන්න එපා. මම දැන් ආවා ජොලි පැස්ටා එකට. මේ තමයි මෙනු එක. මෙනු එකෙන් මම ඕඩර් එක දාගත්තා. මම ගත්තේ පැස්ටා එකකුයි ෆීසා එකකුයි. ඒ පැස්ටා එක නම් ටිකක් මට කන්න බැරි වුණා. මොකද ඒකේ කොළ පාට මන් දන්නේ නැහැ මොකක් හරි පවුඩර් එකක් දාලා ඒ ස්මෙල් එකයි මට ඒක මේ පොඩ්ඩක් සෙට් උනේ නැහැ. ටිකක් කෑවා එකෙන්. ෆීසා එක නම් රසයි. මම මේ වොයිස් කරන්නේ එතන මේ ඇහෙන්නේ නැහැ මං කතා කරාට. මොකද සද්ද වැඩි. ඉතින් මම දැන් වීඩියෝ එක එන්ඩ් කරන්න හදන්නේ. ඔයාලා එහෙනම් මගේ channel එක subscribe කරලා මට comment එකක් දාන්න. ඔයාලත් මේ වගේ ආස දේවල් try කරන්න. ඔයාලට මගෙන් දැනගන්න දේවල් තියෙනවා නම් මගෙන් අහන්න. මම ඔයාලට ඒවට comment කරන්න. එහෙනම් මම තවත් දවසක vlog එකක් අරගෙන එන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.